කුමාරවරු දෙන්නගේ ඇඟේ දැලි ටික හොදන්න ගිහිල්ලා මාලිමාවේ සියලුම മന്ത്രിවරුන්ගේ ඇඟේ දැන් දැලි ගාගෙනයි ඉන්නේ. ගල්ලඟුරු ජාවාරමෙන් ආණ්ඩුවේ ගෑවුණු දැලි එසේ මෙසේ හොදාරින්න පුළුවන් දැලි තොගයක් නෙවෙයි. පැරණි සිංහල කවියක කියනවා කිරෙන් සේදුවත් ගල්ලඟුරු සුදු වුණු කලක් නම් නැත කියලා. හැබැයි මේ ඊනියා මාක්ස්වාදීන් පැරණි සිංහල කවි කියවලා නැතුව ඇති. ඒ නිසා වෙන්න ඇති මේ ගල්ලඟුරු හොදලා සුදු කරගන්න ඩෝපි බලකාය දාලා දැවැන්ත උත්සාහයක යෙදිලා ඉන්නේ. තවමත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියනවා ගල්ලඟුරු වංචාවක් වුණා කියලා විපක්ෂය ඔප්පු කරලා නැහැ කියලා. ලංකාවට ගෙන ගල්ලඟුරු ඉතිහාසයේ බාලම ගල්ලඟුරුයි කියලා කියන්නේ අපි නෙවෙයි. මාලිමා ආණ්ඩුව පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලයක් හිටිය මේ වෙන විට මරා දමා තිබෙන ලංකා විදුලි බල මණ්ඩලය. ගල්ලඟුරු වල දැවැන්ත වංචාවක් සිදු වුණායි කියලා ලිඛිත සාක්ෂි ඇතුව සනාථ කරන්නේ අපි නෙවෙයි. මේ මාලිමා ආණ්ඩුව විසින්ම තටමලා පත් කරගත්ත විගණකාධිපතිවරිය. ඒ නිසා තවමත් ගල්ලඟුරු වංචාවක් සිදු වුණේ නැහැ කියලා හරි ඒක ඔප්පු වෙලා නැහැ කියලා හරි මාලිමාවේ മന്ത്രിවරයෙක් කියනවා නම් ඒක කියන්න කලින් හඳුන්නෙත්ති ඇමතුමාගේ හිල්ලුණු යට ඇඳුම් ඇඳගෙන ඒ කතාව රටට කියන්න කියලා අපි එයාට යෝජනා කරනවා. විශ්වාසභංග යෝජනාවට කලින් ගල්ලඟුරු වල දැලි තැවිරලා හිටියේ අඟුරු කුමාරයි අගරු කුමාරයි විතරයි. ඇත්තටම විශ්වාසභංග යෝජනාවට අත උස්සලා කලේ දෙන්නෙක්ගේ ඇඟේ ගෑවිලා තිබුණු දැලි ටික සමස්ත මාලිමා മന്ത്രി කණ්ඩායම ගාගත්ත එකයි. ආණ්ඩු පක්ෂයයි මාලිමාවයි දෙකම බේරගන්න තිබුණු හොඳම ක්‍රමය තමයි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කලින් කුමාර ජයකොඩි ඇමතිවරයාට ඉල්ලාස් වෙන්න කියන එක. එතුමා ඉල්ලාස් වෙන්න බෑ කියනවනම් ජනාධිපතිවරයා විසින් අස් කරලා දාන එක. එහෙම නොකර එහෙම කළා නම් විගණකාධිපති වංචාවක් සිදු කළාය කියලා ලිඛිතව තහවුරු කරලා තිබුණු වංචාවක් හොදන්න ගිහිල්ලා මාලිමා മന്ത്രി සමස්ත කණ්ඩායමම හොරු බවට පත්වෙන එක වළක්ව ගන්න තිබුණා. ජනාධිපති කොමිසම සිදු කරන විමර්ශනය සාධාරණව අපක්ෂපාතීව සිදුවෙන බව පේන්න ඕනි නිසා කුමාර ජයරත්න ඇමතිවරයා තමන්ගේ තනතුරෙන් ඉල්ලා අසුණු බවයි රටට කිව්වේ. එහෙම අපක්ෂපාතීව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමට අවශ්‍ය වාතාවරණය හදන්න ඉල්ලාස්වීමක් කළ යුතු නම් කුමාර ජයකොඩි ඇමතිතුමා විතරක් ඉල්ලාස් වෙලා බෑ. සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉල්ලාස් වෙන්න ඕනි. ඇයි? ඇමතිවරයාට තනියෙන් බෑ රටට ගල්ලඟුරු ගේන්න. එහෙනම් මේකෙම පේනවා මේ කරේ බොරුවක් රංගපෑමක් කියන එක. මෙතන විතරක් කොමිසම පත් කරනකොටම ඇමතිවරයා ඉල්ලාස්ුනේ ඇයි? මේ අලුත් නාටකයක් දාන්න සිද්ධ වුණේ ඇයි? ඇත්තෙන්ම අගරු කුමාරට ඕන උනේ අඟුරු කුමාර බේරගන්න මිසක් ඔහුට ඉල්ලාස් වෙන්න නෙවෙයි. ඒ නිසා තමයි විශ්වාසභංග යෝජනාව වෙලාවේ ඔහුට ඉල්ලාස් වෙන්න කියන්නේ නැතුව මාලිමා മന്ത്രി කණ්ඩායමේ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ අනේ කුමාර ජයකොඩි ඇමතිතුමාව විශ්වාසභංගෙදී බේරලා දෙන්න කියලා. එහෙම බේරලා සතියක් යනකොට තමයි HSBC විධායක නිලධාරියා ලංකාව ලෝකයේ ඉහළම මිලට ඩීසල් තෙල් නැවක් මිලදී ගත්තාය කියලා ලෝකෙට ප්‍රකාශ කළේ. ඒක සභාපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා වහන්න හැදුවත් වහගන්න බැරි වුණා. මේක ලෝක සංවාදයක් වෙන්න ගියොත් ආණ්ඩුව රට ඉදිරියේ අපහසුතාවයට දැන්ටමත් ගල්ලඟුරු වංචාවෙන් රට ඉදිරියේ අපහසුතාවයට පත්වෙච්ච ආණ්ඩුව මේ ඩීසල් මිලදී ගැනීමෙන් ලෝකයේ ඉදිරියේ අපහසුතාවයට පත්වීමේ අවදානමක් මතු වුණු නිසා තමයි ගල්ලඟුරු වංචාවෙන් බේරගත්ත කුමාර ජයකොඩි ඇමතිවරයාව බිලි දෙන්න තීරණය කළේ. කුමාරවරු දෙන්නගේ ඇඟේ දැලි ටික හොදන්න ගිහිල්ලා මාලිමාවේ සියලුම മന്ത്രിවරුන්ගේ ඇඟේ දැන් දැලි ගාගෙනයි ඉන්නේ. වඩාත් සරලව කියනවා නම් දෙන්නේ හොරු වෙන්න ගිය එකේ බේරගන්න ගිහිල්ලා මාලිමාවේ සියලුම മന്ത്രിවරු අද හොරු බවට පත් වෙලා ඉවරයි. එසැන ජනතාවගේ තොරතුරු දැනගැනීම